මාරෑ කරවලේ ඇහෙන හොල්මන් කතාවලට වඩා තවල් උදේ පාන්දර හැමෝම ඇහැරිලා ඉන්න වෙලාවක සිද්ධ වෙන අභිරහස් දේවල් දස දහස් ගුණයකින් බය හිතෙන දේවල් කියලා ඔයා දන්නවද? අද මම කියන්න යන්නේ වෙන රටක වුණු දෙයක් නම් නෙවෙයි. අපේ රටේ සීතල බණ්ඩාරවෙල නගරයේ එකම එක දවසක එකම වෙලාවක සිද්ධ වුණු අදටත් කාටවත් උත්තරයක් හොයාගන්න බැරි වුණු ඇඟ කිලිපුලා යන සැබෑ අභිරහසක් ගැන. මේ කතාව අහලා ඉවරනකන් ඔයාලට හුස්ම ගන්නත් අමතක වෙයි. මොකද ඒ සිද්ධිය වුණේ එකම තැනක එකම වෙලාවක විතරක් නෙමෙයි. දිනය හරියටම අප්‍රේල් 30 වෙනි බ්‍රහස්පතින්දා. වෙලාව උදේ 6:30ට විතර ඇති. ඉන්දික සම්පත් දිසානායක කියන අවුරුදු 8ක පොඩි කොල්ලා වෙනද වගේම එයා එදා උදෙත් බණ්ඩාරවෙල අධිකාරම් ප්‍රාථමික විද්‍යාලයට ආවා. එයා 3 වසර පන්තියේ Tamanගේ ඉස්කෝලේ බෑග් එක තියලා එළියට යන්න ආපහු හැරෙනවත් එක්කම එක පාරටම පිටතින් අමුතු තියුණු සද්දයක් ඇහුණා. මොකක් හරි කඩාගෙන වැටෙනවා වගේ සද්දයක් නිසා බය වුණු ඉන්දික පන්තියෙන් දුවගෙන එළියට එනවා. එළියට ආපු ඒ පුංචි ළමයාගේ ඇස් උඩ ගියේ එයාගේ පන්ති කාමරේට හරියටම පල්ලෙහින් තිබුණු ඉස්කෝලේ සෙල්ලම් පිට්ටනිය මැද නවත්වලා තිබුණු දේ දැකලා. පිට්ටනිය මැද කකුල් 4ක් තියෙන යෝධ තැටියක් වගේ අద్భుත වස්තුවක් නතර කරලා තිබුණා කියලා ඉන්දික කියනවා. ඉන්දික පහ වෙලා ඒ දිහා බලන් ඉද්දිම එක පාරටම ඒ යානාවෙන් රතු සහ කහපාටින් ධාරාවක් ඇවිල්ලා තප්පර ගණනකින් හිතාගන්න බැරි වේගයකින් ඒක උඩට මතු වුණා. එක පාරක් කැරගුණු මේ යානාව පැත්තකට හැරිලා එතන තිබුණු කොස් ගස් වලට උඩින් ඉහළ ආසට ඇදිලා ගියේ කිසිම සද්දයක්වත් නැතුව. ඒ වෙනකොට වෙලාව හරියටම උදේ 7:43යි. හැබැයි ඉන්දික විතරක් නෙමෙයි එදා ඒක දැක්කේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට ලෑස්ති වෙන හැමදාම උදේට පන්ති කාමරවල වල දොර අරින්න බාර වුණු අවුරුදු 10ක් වුණු හර්ෂ එල්ලාවල ගෙදරත් ඒ වෙලාවේ පිට්ටනිය අයිනේ හිටියා. දොරවල් අරින්මින් හිටපු හර්ෂටත් මේ සද්දය ඇහිලා ආපහු ඇරලා බලද්දී ඇස් අදාහ ගන්න බැරි වුණා. අඩි 8ක් විතර පළල අඩි 7ක් විතර උස ඒ යෝධ තැටිය එක පාරටම රතු සහ කහපාටින් දිලිසිලා අහසට නැගලා ඈත කන්දට උඩින් පාවිලා ගියා. මේ ළමයි දෙන්නා මීට කලින් කවදාවත් පියාඹන තැටි ගැන අහලවත් තිබුණේ නැහැ. හැබැයි ගොඩක් දවස්වල එයාලා උදේට ඉස්කෝලේට උඩින් මේ වගේ වස්තුන් යනවා දැකලා තියෙනවා. හැබැයි පිට්ටනියට බෑවේ පළවෙනි වතාවටලු. ලොකු අය දුවගෙන එද්දී පිට්ටනිය වැල්ලේ අමුතු මලක හැඩේ සලකුණකුයි සපත්තුවක හැඩේ ලොකු සලකුණුයි ඉතුරු වෙලා තිබුණා. ඒවා විතරක් නෙමෙයි. ඒ බෙම තිබිලා ලොකු පළඟැටියෙක් වගේ හැබැයි මේ පළාතේ කවදාවත් නොදැකපු සුදු පාට අමුතු මරුණු සතෙකුගේ සිරුරකුත් හම්බුණා කියලා සමහරුණන් කියලා තියෙනවා. නමුත් මේ අභිරහස මෙතනින් ඉවරුනේ නැහැ. එදා රෑම ඒ කියන්නේ අප්‍රේල් 30 වෙනිදා හරියටම 7:45ට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්න 16 හැවිරිදි ශෙරාන්ද සිල්වා ශාන්ත ජෝසප් පිට්ටනිය අසලින් තනියම ගෙදර යමින් හිටියා. එයා පාළු පාරක් දිගේ ගෙවල් පැත්තට ඇවිදගෙන යනකොට එක පාරම කළු අහස සිදුරු කරගෙන යෝධ ආලෝක කණුවක් පොළොවට විහිදුණා. ශෙරාන් බය වෙලා උඩ බලද්දී ඒ ආලෝකය එන්නේ අහසේ පාවෙන කළු පැහැති තැටියක් වගේ වස්තුවකින් කියලා එයා දැක්කා. තප්පරයක්වත් ගියේ නැහැ. ඒ යානාවෙන් නිකුත් වුණු ලේ පාටට හුරු රතු සහ කහ ආලෝක කදම්බයක් කෙලින්ම වැදුනේ ශෙරාන්ගේ ඇඟට. මරණ බය දැනුණු ශෙරාන් ඒක පිටසක්වල යානාවක් කියලා තේරුම් අරන් කෑ ගහගෙන ගෙදරට දුවගෙන ආවේ පණ බේරගන්න. ඒ බීසුණු රාත්‍රියේම බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය පී රාමචන්ද්‍රන් මහත්මයයි එයාගේ බිරිඳයි කාර් එකෙන් ගෙදර එමින් හිටියා. එක පාරටම රෝහල පිටුපස තියෙන පාළු ඉඩමකින් අහසට විහිදෙන අමුතු ආලෝකයක් එයාලා දැක්කා. ඒක නිකන් ලේසර් කිරණයක් වගේ. කොහේවත් විහිදලා යන්නේ නැතුව කෙලින්ම අහස දෙසට විහිදුණු ප්‍රබල රතු සහ කහ ආලෝකයක්. ඒ වගේම ඊට සති දෙකකට කලින් දියතලාව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිණී කමනී පුෂ්ප කුමාර මහත්මියත් Tamanගේ ළමයි 3 දෙනා එක්ක රෑ අහස බලන් ඉද්දී රතු කහ කොළ පාටින් ලයිට් නිවිනිවි පාවෙලා ගිය අద్భుත තැටියක් දැකලා තිබුණා. එතුමිය කිව්වේ දියතලාව කැම්ප් එකක් නිසා අපි ප්ලේන් ජෙට් හෙලිකොප්ටර් ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මේක ඒ කිසිම දෙයකට සමාන නෑ කියලා. බණ්ඩාරවෙල පොලිසියටවත්
දියතලාව හමුදා කඳවුරටවත් මේ සිදුවීම් වලට උත්තරයක් තිබුණේ නැහැ. අද වෙනකන් ඔවුන්ට උත්තරයකුත් නැහැ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ UFO පර්යේෂකයෝ පවා බණ්ඩාරවලට ඇවිත් මේ ළමයි දෙන්නව නිරීක්ෂණය කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ ඇඟේ මොකක් හරි විකරණ වෙනසක් වෙනවද කියලා ඔවුන් පරීක්ෂණ කළා. කාලයත් එක්ක හැමදේම සාමාන්‍ය අතට හැරුණත් අදටත් මේ ප්‍රශ්නය ඉතුරු වෙලා තියෙනවා. එකම දවසේ එකම නගරයක උදේ ළමයි දෙන්නෙකුටත් රෑ තරුණයෙකුටත් වෛද්‍යවරුන්ටත් පෙනුණු ඒ අද්භූත රතු කහ ආලෝකයේ විහිදුවපු යානාව මොකද්ද? ඒක නිකන් හමුදා රහසක්ද? නැත්නම් සැබවින්ම එදා බණ්ඩාරවල පාළු පිට්ටනියකට පාත් වුණේ වෙනත් ලෝකයකින් ආපු අමුත්තෙක්ද?